Hello friends. ඉතින් අද ගෙනල්ලා තින්නේ Granny අලුත් අප්ඩේට් එක. Halloween දී. හරි ඉතින් අපි සුපුරුදු පරිදි මල් පෝච්චි අරගෙන Granny ව ගෙන්න ගමු. Hello. දැන් Granny ගහන්නේ කොස්සෙන් ලුනේ. පොල්ලෙන් නෙමෙයි ලුනේ. Granny කොස්සෙන් ගහනවා කියලා ආරංචියක් ආවා. ඇත්තද කියලා දැනගන්න තමයි යන්නේ. කොස්සෙන් ගහනවා කියලා මට පොඩි ආරංචියක් ආවා. ඇත්තද කියලා බලමු. මෙයන් අලුතෙන් තමයි මේ Granny අප්ඩේට් එක ආවේ. Granny ඇවිල්ලා ඉන්නේ. මෙහෙම වේගෙන් කරගෙන යන්න හද මම බග් එකක් කරලා Granny හිර කරන්න යන්නේ බග් එක කර පිටේයි දන්නේ. කොහමද 20 පාරක් විතර මෙහෙම කරගෙන යන්න. චුට්ටක් කරලා උඩට ආවත් එහෙම Granny ගහනවා. ඔව් ඉවරයි. See this guy? Number one bullshit guy. Granny සුදු ලුණු බික්කක් දාගෙන නේද? නොහොයට. දැන් නිකන් අලියෙක් වගේ. ඇත්ත. Granny බටකොල අච්චිට ඇඳලාද කොහෙද කොස්සකුත් අතේ තියන්. කොස්සක් අතේ තියන් ඉතින් අතු ගන්න නෙමෙයි මං හිතන්නේ. Granny අතු ගන්න එක වෙන මොනාට හරි පාවිච්චි කරනවා. මේකේ තව ඇට කෝට් එකකුත් ඉන්නවා. ඒක ඉන්නේ කියද්දිම ඕක ඇවිල්ලා මූණට කෙල ගහනවා. ඕකගෙන් බේරෙන්න ඕන. ඕක ඇවිල්ලා කෙල ගහනවා මං අහුවෙලා පෙන්නන. එක කෙල ගහලා යනවා. ඌට කරන්න ඕනේ ඇඟට කෙල ගහන එක. ඉතින් අපි අද මොකෙක්වත් පැනලා නම් යන්නේ නැහැ. අපි ෂොට් ගන් එක හදාගමු. අපි පොඩ්ඩක් ඉතින් ඇවිදලා බලමු ගෙදර. හෙලෝ Granny ගේ ගෙදර. Granny ගේ කොමන්ට් එකේ කවුද? කොමන්ට් එකේ කවුද? කොමන්ට් එකේ කවුරුත් නැහැ. මෙයන් අප්පට උඩු මීයද? මීයා නෑ මං මේකේ මීයක් ඉන්නවා. ඒක පෑගුණොත් එහෙම අපි තුවාල වෙනවා. මේ වට්ටක්කය මොකද මන් දිහා බලන්නේ? මුව බැදලා කන්ට හිතෙනවා. ඔටි මිනි ඔලුවක්. මේ හැරි පොටර් පොත නේද? හැරි පොටර්ගේ. අපි බලමු මේකේ මැජික් එක මේ පොතේ මැජික් එක කරලා ඇන්ජලිනා දුවව නිදහස් කරන්න. ඇන්ජලිනා පුතේ මං එනවා. ඇන්ජලිනා පුතා. ඇන්ජලිනා ගොයේ බටන් එක නානවා. මේ ෆේස් රයිස් එකක් ඔය දිනක අර පැත්තට දානවා. හරිද? එතකොට මෙතනින් යනවා රහස් දොර. පොටි මීයා අපරාධ දොරේ මීයා ඇතුළේ ඉඳලා. See this guy? Number one bullshit පොඩි guy. ඇන්ජලිනාත් දාලා සුදුරුණු බික්කා. ඌ දැන් එල්ලි අලියෙක් වගේ. හරි අපි මේ හැරි පොටර්ගේ මන්තරයක් කියමු. වින්කෑඩම් ලෙවි රෝසා. හරි පොර හරි. හරි මේකේ මොනවද ඇත්තේ? අඬුවක්. මට හම්බුණා අඬුවක්. අපි මේකින් ගහලා අරක වටන්න බෑද? ඒක වැටුණා. අපි Granny ගේ ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. කන්ට බඩගින්න අල්ලුවක්. මේකේ මොනවද තියෙන්නේ? වාව් ෂොට්ගන් පාට්. අපි ෂොට්ගන් එක හදාගමු. ෂොට්ගන් පාට්. හදාගමු ෂොට්ගන් එක අපේ. මේ Granny ගේ කාර් එක උඩ වට්ටක්යක් තියෙනවා. අනේ ඒක නම් ඔරිජිනල්ම වට්ටක්යද කොහෙද? ඒක හැරෙන්නේ නැහැ. ඇත්තම වට්ටක්යක්. මුව ගෙදර අරන් ගිහිල්ලා බැදලා කන්ටු. හරි මේක බැදලා කන්ට. මන් දැක්කේ උණ්ඩ 4ක් තියෙනවා වගේ. ඕ තුෂාර. අනිත් එක කොහෙද ඇත්තේ? අදේ පෙට්‍ර කුංකු බෝතලෙත් තියෙනවා. පොඩි වැඩක් කරන්න හිතනවා. පොඩි වැඩක්. මකුළුවා මම බය වෙයි කියලා හිතුවා. මම දන්නවා ඔතනින් යද්දි ඔය එනවා කියලා. ඔඩි මීයා හපයිද මේක? පොර ගියා.
මීහාමිනේ ඒක යනවා මේ මිනිහලුත් බලනවනේ දැඩි බැටරියක් ඕක හොඳයි මගේ බයික් එකට මම බයික් ගන්න නැතුව අඩි යටකොට මූණට සෙවල ගැවුවොත් සෙවල මහ සෙවල යකා මට දෙන්න මුගේ කියන්නේ කොහෙද ඇත්ති ඉතුරු ෂොට් ගන්න එක බාට කොහෙද ඇත්තේ මේ හරිය තමයි තියෙන්න ඕනේ අර පල්ලෙහා ඇතිනේ පල්ලෙහා එකක් තිබ්බා මට මතක විදිහට කාලෙකින් ග්‍රැනී ගහන්නේ මතක නැහැ අනික යන්නේ මේකේ මට මතක විදිහට මේ හරියට එකක් තියෙනවද දන්නේ මතක නැහැ අර මීයා ආත්මයක් නේ උගේ ආත්මය නිදහස් කරන්නත් ඕනේ මේ හරිය මොකුත් නැහැ නේ අතන එකක් තියෙනවා මුලින්ම අපි මෙහෙට ආපු එක ආත්මය නිදහස් කරමු හඳත් හැලුවින් පාට වෙලා මේ ඉන්නේ මැරි ග්‍රැනී ගෙදරට මරිච්ච කොස්තර මීයා මමුව වෙන ප්‍රයෝජනයකට මම එක වෙන ප්‍රයෝජනයකට ගන්නවා මේ කොස්තර මීයා ඕකට හැලියට දාන්නේ අයියා අර හැලියට දාලා ඉතින් බොන්න බෑනේ මොනි මිනිස්සෙට ඔත මුව අරන් ගිහිල්ලා කොහොම මොකද්ද කරන්නේ මුගේ අපි මුව ග්‍රැනී ෆ්‍රිජ් එකට දාමු මොකද කියන්නේ අපි මේක කපුට ගාවින් දාමු කපුට කනවනේ එතකොට උට ප්‍රයෝජනවත් උට කණ්ඩත් පුළුවන් ඔව් එතකොට උට කණ්ඩත් පුළුවන් උට ප්‍රයෝජනවත් හැලියට දාපුවම කාටවත් ප්‍රයෝජනයක් නැහැ අරින් දැක්කි දැන් අර මකුලෙක් කවනේ ඕකගේ නම ඇටෝපිඩිස් හරි අපි කපුටද දෙමු මේ මීයව හප ඉන්න අඩි මීයා රැඳුණා හෙලෝ ඔයාට ටැග් ගෙනාවා ඒ යාළුවෙක් ගෙනාවා එක ඇතුළට යන්නේ නැද එක දෙන්න බෑද එපා පොයිපා බලාගමු ඒක කොහෙන්ද මේ සෙවල ගහලා යන්නේ මේකගේ අච්චිට සම්බහාල් කරන්න එකගෙන පස්සේ බලාගමුකෝ අපි යන්කෝ මේ පුංචි පවුල් රත්තර අඩේ මෙච්චර පොඩි වට්ටක්ක තක්කාලි ගෙඩියක් වගේ මේ අවුලක් නෑ දුකක් නෑ අපි බොක්සින් ගහමු ජෝන් සීනා ඔඩි මෙන්න සිවිලියනෝ ඈ අංගියා ඔහාය තවිල කෙල ගහන හොම ගියා ඔක්ක නරක පුද්දල නරක එක දොර වහන්න ඕක දොර වහමු ඉන්න බැරි මේකත් අහු වෙන්න බැරි දැන් නම් හරි ඕකට දැන් ඉන්න බෑ ඕක මෝඩිය ඕක දොරන් අරන් ඉන්න බෑ ඕක මහ මෝඩිය ඕකට දොරන් අරගන්නවත් බෑ උළවල වංග අඩියන දොර වහන්න ඕකට දොරන් හරහා ඉන්න හරි එහෙම මොකක් හරි බග්යක් නිසා එන්නත් ඔක දොරන් හරහා ඉන්න බෑ මම දන්න විදිහට මම වල ග්‍රැනී ගෑස් රතු කරලා පෙන්නන්න ග්‍රැනී ගෑස් රතු කරන්න නම් මෙතන ඉන්නවා මිස්ටර් ටැඩිස් මේක ගත්තම ග්‍රැනී ටිපර් වෙනවා වයින් වෙනවා මේක ගත්තම ග්‍රැනී වයින් වෙනවා ඕන් දැන් ඕක ගෑස් රතු වෙලා ඇත්තේ මං උයි ටැඩිය ගත්තනේ ගෑස් රතු වුණා කියලා මට ගහන්න බෑනේ මම හිර කරා මේ ගෑස් රතු වෙලා අය මේ ගන්නට අකමැති මොකද ගිහලා කපුටක් දාන්ති අය මේ ගන්නට අකමැති නම් මම මේකෙන් දාන්න සෙලඩිනාගේ කාමරේ මේ සෙලඩිනායිලා අල්මාරියෙන් දුර හම්බෙන්නේ දාලා වහමු මම යන්නේ බයි අපි මේකෙන් මොකද්ද කරන්නේ මොනවා කියලා කරන්නේ අපි මේකෙන් වයර් එකක් අමු ග්‍රැනීගේ තොරතුරු සම්බන්ධය විසන්ධි කරන්න ඕනේ ඒ මං ඔය දොරේ වයර් කැපුවට මම මේ මොකද ගෙදරින් පැනලා යන්නේ මම මේ අවුරුද්දට නතර වෙන්න ආවේ ග්‍රැනීත් එක අවුරුද්ද සමරන ඉතින් අවුරුද්දක් නැහැ අවුලක්කුත් නැහැ මෙතන මගේ නිවහන මම මේ ග්‍රැනීට අහු වෙන්නේ නැතුව මේක ඇතුළට දාලා දොර වහන් ඉන්නවා සැපේ ඉන්න තියෙන්නේ මේක ඇතුළට ග්‍රැනීට එන්න බෑ
ඕ මං හැංගිලා බලලා තියෙනවා ග්‍රැනි යන්න බෑ. මේ අවන්නගේ මොනවද තියෙන චිකන් කකුලක්වත් තිබ්බොත්. හෙලෝ ඔලු බක්කා මාමේ. අපිට තව එක කෑල්ල යෝනි ෂොට් ගන්න එක. ඒක කොහෙද ඇත්තේ? අපි දැන් අඩි එක කෑල්ල කතන උඩනේ තිබ්බේ. අපි ඒ කෑල්ල අරන් ගිහලා අර ගොටුකොලවල් අර මුකුණු වෙන්න හිපාටු ආයෙත් ගැහුවා මුණ්ඩ කෙල. ෂොට් ගන්න එක හදාගත්තත් මම පෙට්‍රල් බෝතලේ තියෙන තැන දන්නවා ඉතින් වෙඩි පෙට්‍රලුයි අඩේ මං මහ මෝඩ ගොනෙක් නේ. මෙහෙන් යන්නේ වටේ අරහෙන් ගියා නම් කෙලින්ම එතනට යනවනේ. අඩේ මං ඒක පාස් කරන්නේ ආවේ. අඩේ මම මහ මෝඩෙක් නේ. ඇටෝ ඔය ආවේ දැන් මකුලුවෙක් ඕකාගේ වර්ගය ඇටෝපීඩිස්. ඇටෝපීඩිස් කියන මකුලුවක් ආපුවම බැට්මෑන් වෙනවා. ඕන්න try කරලා බලන්න. ආස හිතේ. ඇටෝපීඩිස් මකුලුවෙක් කපලා නෑ. how sad. හපාගෙන බලන්න. බැට්මෑන් වෙයි. අපි දැන් ගිහිල්ලා මේක හයි කරගන්න ඕනේ. හරිද? ඇටෝපීඩිස් මකුලුවගෙන් බේරෙන්න ඕනේ. ඌන හපන්නේ ඕක කොහොම හිටියද? ඕක ආයේ හොඳ එක. හරි බොක්ක දැන් තව අදි මේ මෙතන එකක් තිබිලානේ. ඒක හොයන්න යන්න ඕනේ. අරේ ෂොට් ගන්න එක හැදුවා. ගන්න මල්ලි බුලට් එකක්. ලේඩි ඔස්ට උණ්ඩක පුංච බුලටෝ. ඒ උණ්ඩක පුංචා මන් දන්නවා ග්‍රැනි අද ග්‍රැනිගේ කන් දෙක බීරි කරනවා. කන් දෙක යාර රටින්යක් කොබවුවා වගේ තමයි ඉතින්. මං කරන්න යන වැඩේ. ඔයාලා දන්නවනේ මම මොකද කරන්න යන්නේ. මේ මුට්ට වැදෙන්නේ නැහැ කගේ පස්ස පැත්තට එකක් තිබ්බනම් ඔකට ඉතුරු ගොන්නේ. මෙවා ලොකු ළමයි බලනවනේ. පිස්සු මම එහෙම නරක වචනයක් කියන්නේ මේ කිය. ගන්න මල්ලි ගැසොරින් කාන්න. ගැසොරින්ද ගෑස්ද මේකට කියන්නේ? මං කියන්නේ ගැසොරින් කියලා නෙමෙයි. මං කියන්නේ පෙට්‍රල් බෝතල. ග්‍රැනි මේක පොඩ්ඩක් ළඟ තියාගෙන ෆොටෝ එකක් ගන්න. ඔන්න බලන්න ඉලක්කෙට තිබීමේ නුවණ මට විතරයි තියෙනවා. ඉලක්කෙට හරියටම තියන්න ඕනි. ඔට්ටි අම්මට සුදු මල් පෝච්චි උඩ ගියා. දැන් මේකෙන් වැඩන්නේ. එක්කෝනේ. ඒ දේ මට කරන්න හිතුණා ඒ උනාට කරන්න බෑ. අපි ග්‍රැනිගේ ගෙදර තවට යන්න අපි උඩට ගියේ නෑනේ. අපි බලමු මේ උඩ මේ ග්‍රෑන්ඩ්පාගේ ප්‍රතිමාවක්ද? මට මූවේ ප්‍රතිමාවක් වගේ පේන්නේ. ග්‍රෑන්ඩ්පාගේ ප්‍රතිමාවක්ද? මට පේන්නේ ප්‍රතිමාවක් වගේ. අපි මේකවර වැල්ලවාය බස්සන්තර කරන්නේ මෙන්න මෙහෙම. බලාගන්න. කැඩෙන්නේ නැද්ද? දැන් ග්‍රෑන්ඩ්පාගේ ප්‍රතිමාව බිමට වැටෙනවා වලට පේනවා ඇති. ග්‍රෑන්ඩ්පාගේ ප්‍රතිමාව. ඔයාලා හිතුවේ මාත් වැටේ කියලානේ. එහෙම වැටෙනවද මම? ආයෙ සුපිරි කොල්ලනේ ආයෙ මම වැටෙනවද? එහෙම කවදාවත් වැටෙන්නේ නැහැ මං. අඩේ වැටුණා. එහෙම තමයි යම්කිසි අතපසු වීම වෙනවා අතවැරදීම. මේ ඩ්‍රැකියුලා. අපි ටී බලමු ග්‍රැනිලා ගෙදර. කාගෙත් හේතුව දෙන බැලුවද බන් ටීවී? බැලුවද බන් ටීවී? මේ ග්‍රැනි මොනවා බලනවද දන්නේ? මේ රිමෝට් එක ගන්න මල් රිමෝට් එක. අපි බලමු සූටින් මාටින් එපා. අපි බලමු බැලුවද බන් ටීවී යකා බෝයි. හරි. මේ තියෙනවා බැලුවද බන් ටීවී යකා බෝයි. අඩේ දූපතේ සීන් එක නේද? මේ යකා බෝයි බැලුවද බන් ටීවී යකා බෝයි දූපතේ සීන් එක බදාමු අපි. හරි දැන් දූපතේ සීන් එක තමයි යන්නේ. ඔයාලා බලන්න. කියන ගේම් එක තමයි අපි ඉරලා තියෙන්නේ. මම මේ උඩින් තමයි ආවේ. හරි දූපතේ සීන් එක තිය අපි යන්න.
ලාම්පුවක් කුප්පි ලාම්පුවක් මේ ගණන් ගෙදර හරිම කැත හරිම සෝබනීය හරිම සෝබනීය හෙලෝ වට්ටක්ක මල්ලි ඔයාගේ අම්මා ඔයාගේ කුක්කු අම්මා හිර කරන්න අඩේ ඇන්ජලීනා පුතා ඇන්ජලීනා දුව ගැන මට බලන්න බැරි වුණානේ ඒක දැන් අතුරුදහන් වෙලා යතුරු දාලේ මේක ගත්තාම ග්‍රැනි ගෑස් රතු වෙනවද දන්නේ නැණි කුංකු ආච්චි ගෑස් රතු වෙයි මගේ ඇස් දෙක කොළ පාට වෙයි යතුරු කනවද ඔටිෂෝන් කෑවා ආයෙත් ඇවිල්ලා පිටිපස්සේ එයාට කාපු ගමන් බඩේ ජීර්ණය වෙලා පිට වෙනවා ජීර්ණය උනේ කන්න ඒක ආයෙත් කෑවා මං අර හරියෙන් දුම් යනවා දැක්ක ඒ කියන්නේ ඇටකොටු මල්ලි අර බණ්ඩ අපි පොඩ ඇටකොට්ටව අවුස්සමුද එන්නක පොඩ්ඩක් ජෝක් එකක් කරන්න පොඩි එකයි නෝ පොඩි කොල්ලේ මීහා එලෝ ඇටකොට්ට ඉන්නවද ගෙදර කවුද ඇටකොට්ටගේ ගෙදර කවුද අපේ විද්‍යාව සර්ට අහුනොත් හැමුව ගිහිල්ලා ලැබ් එකෙන් ගිල්ලනවා ෂුවර් හොඳලාට අපේ විද්‍යාව සර් ගණී ගන්න තේ නැත්තම් ලැබ් එකේ එල්ලයි මූ අරන් ගිල්ලා මේක කොහොමද අස්සර වෙන්නත් එක මේක මුට වෙඩි වැදෙන්නේ නේ වෙඩි වෙනවා දෙන එක දෙනවා කොහෙද යන්නේ කැංග හරහා යනවා කටා දෙනවා ජීවනක් කාය මම කවුරු කියලා හිතන් ඉන්නේ දන්නවද මම කවුද කියලා දන්නවද මොකද යන්නේ කොහෙද මේක කොහෙද යන්නේ මේ ඔය කොහෙද යන්නේ අඩේ මේ මෙතනින් ඇටෝපියස් මකුළු වෙනවද කොහොම එක අර යන ඇට බෙලා කායත් යමුනේ ඇට බෙලා අපි මුට නමක් හදමු සෙවලයා ග්‍රැනියක් නොන්චි කියමු අපි යන්න අපේ නොන්චි ආච්චි බලන්න නොන්චිගේ කටින් තව දත් හැලුනේ නෑ බොලව අප්පා මේවද ග්‍රැනි මට පොඩ්ඩක් ඔයා පාවිච්චි කරන දන්තාලේපේ කියන්න පුළුවන්ද ආසාව දැනගන්න පොඩ්ඩක් ඔයා පාවිච්චි කරන අපිට ඔයා පාවිච්චි කරන දන්තාලේපේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියන්න පුළුවන්ද ඔයාගේ දන්තාලේපේ අපිට සිද්ධාලේට සුපිරිම කීද කියලා මම නම් කියන්නේ ඔයාලට මොකක්ද අර තියෙන්නේ ක්ලෝ ගාඩ් එකේ මදින්න ඔය අයියෝ සුදු ලුණු කෑල්ලක් දාගන්න හිටියේ අලියෙක් වගේ බටකොළ ආච්චි වගේ ඕ ග්‍රැනි බටකොළ ආච්චි දැන්ලා ගන්න සෙලබ්‍රිලාගේ සෙල්ලම් බඩුව ග්‍රැනි මම නිදාගන්න යන බයි ඇඳයට නිදාගන්නේ මම එහෙනම් මාත් නිදා ගන්නවා යාළුවනේ ඔයාලට සුබ දවසක් සුබ උපන්දිනයක් සුබ දවසක් සුබ උපන්දිනයක් සුබ නත්තලක් සුබ අලුත් අවුරුද්දක් ඔය ඔක්කොම එහෙනම් කොල්ලෝ අදට වැඩි ඉවරයි එහෙනම් කොල්ලෝ අපි ගියා subscribe කරන්න like කරන්න share කරන්න comment කරන්න දැන් ගියා